තෙරුවන් සරණයි. මම සිංහපුර රජමහා විහාරස්ථානයේ ලස්සනගම සුබෝධන හඳු අප සිංහපුර ශ්‍රී පරකම රජමහා විහාරස්ථානය පිහිටලා තිබෙන්නේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල් දිස්ත්‍රික්කයේ අද ශ්‍රීපුර ප්‍රාදේශික ලේකම් කොට්ටාසේ 32 ජේ සිංහපුර කාමිලාරි වසම තමයි අප සිංහපුර ශ්‍රී පරකම රජමහා විහාරස්ථානයේ පිහිටලා තිබෙන්නේ. මේ විහාරස්ථානයේ ස්ථාන 20කට ආසන්න ප්‍රමාණයක් අප විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් හට බලා ගැනීමට අවකාශය තිබෙනවා. මම රැඳිලා සිටින්නේ ශ්‍රී පදස්ථාන අන්ටුවට යන මාර්ගයේ. ඒ වගේම මේ මාර්ගයේ මිහිරිගම සංකමාදු මූර්ති නිර්මාණ ශිල්පීන් විසින් විශාල මූර්ති ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. අපි මේ දේවල් එකිනෙක බලන්න යනවා. සිදු කරපු සම්ප්‍ර ජාතකය. මේ තිබෙන්නේ මිහිරිගම සංකමුදු මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරපු සම්මුලා ජාතකය. මේ මාර්ගය ගමන් කරන්නේ ශ්‍රී පදස්ථානයේ මාර්ගය. එහෙම නැත්නම් අනුරුවට ශ්‍රී පද අනුරුවට තමයි මේ මාර්ගය ගමන් කරන්නේ. මේ මාර්ගයේ යන මාර්ගය දෙපස තමයි මේ ස්ථාන අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම විශාල වන රොදක් මැද්දෙන් තමයි මේ ගමන් මාර්ගය අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සංගමදු මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන්නට දුන ලංකාවට ලංක ධාතුන් වහන්සේ වැඩම කිරීමේ හේමාලාභ කුමරු දෙදෙනාගේ පින්රුවයි. සංගමදු මූර්ති ශිල්පීන් විසින් අඟුලිමාල තමන්ගේ මෑණියන් ඉදිරියට එන ආකාරය, ලෞතර වහන්සේ සමග ඉදිරියට එන ආකාරය. මේ තියෙන්නේ දීපංකර බුදුන් වහන්සේගේ පාදමූලේ සුමේද තාපස්තුමා ඉවර ලැබීම. මේ නිර්මාණය නිම කරන්නට දුන්නේ සංගමදු මූර්ති ශිල්පීන් විසින් තමයි මේ නිර්මාණය නිම කරන්නට දුන්නේ. මේ තියෙන්නේ සංගමදු මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන්නට දුන්න ධර්මපාල ජාතක කතාව තමයි මේ පිළිබිඹු වෙන්නේ. මේ තිබෙන්නේ සංකමදු මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කර අවසන් කරන්නට දුන වෙස් විසඳන් දීමේ අවස්ථාව තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මේ
නිර්මාණය සිදු කරන්න දුන්නේ සංගමදු මූර්ති ශිල්පීන් විසින්. මේ නිර්මාණය සිදු කරන්න දුන්නේ සංගමදු මූර්ති ශිල්පීන් විසින් තමයි මේ නිර්මාණය කරන්නේ. මේ තමයි අප විහාරස්ථානයේ නව නිර්මාණය. මේ නිර්මාණය සිදු කරන්නේ සංකමදු මූර්ති ශිල්පීන් විසින් ලෞතර බුදුන් වහන්සේ ගාවට එන පටාචාරා සිද්ධිනේගේ කතාව නිරූපණය අවස්ථාව තමයි මේ අවස්ථාවේ නිරූපණය කිරීම බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන්නේ සංගමදු මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන්න දුන්න සුජාතා සිටුදේවිය විසින් අප ලෞතර බුදුන් වහන්සේ බුද්ධත්වයට අවබෝධ කරගන්න පෙර දවසේ කිරිපිඩු පූජා කිරීමේ අවස්ථාව. තවත් මෙවැනි නිර්මාණ බොහෝ ප්‍රමාණයක් අප විහාරස්ථානයේ තිබෙනවා. ඒවා දැක බලා ගැනීමට පැමිණි ලෙස බොහොම කාරුණිකව ආරාධනා කරන ගමන්ම ඒ වගේම ඔබටත් අවශ්‍ය කරන ඕනෑම නිර්මාණයක් මෙම නිර්මාණ ශිල්පීන් විසින් ඉතාම විශ්වාසනීය සිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා කියන කාරණා බොහොම කාරුණිකව සිහිපත් කර සිටිනවා. ඒ වගේම ඕනෑම නිර්මාණයක් නිර්ම කර ගැනීම සඳහා සංගමදු මූර්ති ශිල්පීන් අමතන් ලෙස බොහොම කාරුණිකව සිහිපත් කරනවා.